අදගලකතු වෙන්නේ Legend of War YouTube channel එකත් එක්කයි. අද මේ වීඩියෝෙන් ප්‍රධානව කතා කරන්නේ රුසියානු සහ යුක්‍රේන යුද්ධයේ මේ වන විට ඇති තත්ත්වය කොහොමද යන පිළිබඳවයි. අනිවාර්යයෙන්ම අපේ Legend of War YouTube channel එක subscribe කරගන්න අමතක කරන්නත් එපා. වීඩියෝ එක අනිත් අතට බලාගෙන share කරන්න අමතක කරන්නත් එපා. එහෙනම් අපි අද දවසේ වීඩියෝ එකත් එක්ක එකතු වෙමු. මේ වන විට රුසියානු සහ යුක්‍රේන යුද්ධය යන්නේ තීරණාත්මක අවධියක්. මොකද කිව්වොත් එහෙනම් රුසියාව සහ යුක්‍රේනය අතර යුද්ධය දිගටම මේ වන විට තීව්‍ර වෙමින් පවතින අතර කලාප කිහිපයක් පුරා මාරාන්තික ප්‍රහාර මේ වන විට වාර්තා වෙලා තියෙනවා. යුක්‍රේනයේ කර්කිව් කලාපයේ මගී දුම්රියකට රුසියානු ප්‍රහාරයක් එල්ල කිරීමෙන් මියගිය සංඛ්‍යාව මේ වන විට 6 දක්වා ඉහළ ගොස් ඇති අතර බලධාරීන් සම්බුන් වලින් තවත් මරසිරුරු සොයා ගැනීමෙන් පසුව තමයි මේක කියලා තියෙන්නේ. මෙම ඛේදජනක සිදුවීම ජාතික කම්පනයට පත් කර නැති අතර සිවිල් වැසියන් මුහුණ දෙන වැඩෙන අනතුරු මේකෙන් ඉස්මතු කරනවා. මොකද මීට කලින් මෙවැනි ප්‍රහාරයක් මේ අවුරුදු ගානටම සිදු වෙලා නැහැ. ඒ වගේම ප්‍රහාරයෙන් දැඩි හානියක් සිදු වූ බවත් පවුල් තම ආදරණීයන් වෙනුවෙන් ශෝකයට පත් කරන බවත් නිලධාරීන් විසින් තහවුරු කරලා තියෙනවා. තවත් ප්‍රධාන සිදුවීමකදී යුක්‍රේනයේ සෙපොරිසියා කලාපයේ රුසියානු මිසයිල් ප්‍රහාරයකින් අවම වශයෙන් පුද්ගලයන් 6 දෙනෙකු තුවාල ලබා ඇති බවත් කලාපීය බලධාරීන් ප්‍රකාශ කළේ නේවාසික ප්‍රදේශ සහ යටිතල පහසුකම් වලට බලපෑම් එල්ල වූ බවයි. මේ අතර රුසියානු හමුදා ඩ්නිප්‍රොපෙට්‍රොව්ස්ක් කලාපයේ ස්ථාන කිහිපයක්ද පහර දුන් අතර 46 හැවිරිදි පුද්ගලයෙකු මිය ගොස් අවම වශයෙන් තවත් 2 දෙනෙකු තුවාල සිදු වූ ඇති බවද මෙම ප්‍රහාර වලින් පෙනී යන්නේ රටේ බොහෝ ප්‍රදේශවල සටන් දැඩි ලෙස පවතින බවයි. ඒ වගේම යුක්‍රේන දේශ සීමා එක්කවා ප්‍රචණ්ඩයේ මේ වන විට ප්‍රචණ්ඩත්වයේ පැතිරලා තියෙනවා. රුසියාවේ බෙල්ග්‍රෝඩ් කලාපයේ නොවායා ටවෂෙන්කා ගම්මානයේ යුක්‍රේන ප්‍රහාරයක් එල්ල කිරීමෙන් පසු එක් පුද්ගලයෙකු මේ වන විට මිය ගිහිලා තියෙනවා. ඊට අමතරව සෙපොරිසියාහි රුසියාව විසින් අත්පත් කරගත් ප්‍රදේශයක් වන ඉනක්‍රෝල් නගරයේ යුක්‍රේන ඩ්‍රෝන ප්‍රහාරයකින් පුද්ගලයෙකු මිය ගිය බව වාර්තා වෙනවා. ඒ වගේම සිවිල් ප්‍රදේශ ඉලක්ක කරගැනීමෙන් ආගතීන් සහ ජීවිත හානි මේ වන විට වැඩි කිරීම සම්බන්ධයෙන් දෙපාර්ශ්වයම එකිනෙකාට චෝදනා කරමින් ඉන්නවා. මොකද මෙම යුද්ධයේ යටිතල පහසුකම් විනාශ කිරීම වුන් කරගෙන යද්දී සිවිල් වැසියන් ගොඩක් ප්‍රමාණයක් මරණයට පත් වෙලා තියෙනවා. ඒ වගේම යුද්ධයේ මැදිවන ස්ථානවල සිවිල් වැසියන් ගොඩක් විදිහට මරණයට පත් වෙලා තියෙනවා. දෙපාර්ශ්වයම යුද්ධ කරන හමු වන ස්ථානවල වලදී ඉදිරි පෙළවල. ඒ වගේම යුක්‍රේන නිලධාරීන් අකණ්ඩ ප්‍රහාර වලට එරෙහිව ආරක්ෂක පද්ධති ශක්තිමත් කිරීමට මේ වන විට කටයුතු කරමින් සිටිනවා. කෙසේ වෙතත් රුසියානු ප්‍රහාරට එරෙහිව සටන් කිරීමට වඩාත් බලදායී ක්‍රම ඇති බව පවසමින් සෙපොරිසියාහි කලාපීය ප්‍රධානී අයිවන් ෆෙඩරෝව් ඩ්‍රෝන් විරෝධී රැලි දැල් භාවිතය ප්‍රතික්ෂේප කරලා තියෙනවා. සිවිල් වැසියන් ආරක්ෂා කිරීම සඳහා හානියවම කිරීමටත් ගුවන් ආරක්ෂක පද්ධති සහ අනතුරු ඇඟවීමේ පද්ධති වැඩ දියුණු කිරීම කෙරෙහි බලධාරීන් දිගටම අවධානය යොමු කරලා තියෙනවා. සාපේක්ෂව යුක්‍රේන හමුදාව සතු ඇති මෙම ඩ්‍රෝන් වැනි ගුවන් ආරක්ෂක පද්ධති දියුණු තත්ත්වයකින් පවතිනවා. ඒ 90කට එහා පැත්තේ දියුණුවක් එල්ල කරන පෙන්නනවා. මොකද රුසියානු ප්‍රහාර වලින් 90%ක්ම මේ ඩ්‍රෝන් පද්ධති මේ පද්ධතිය මගින් ගුවන් ආරක්ෂක පද්ධතිය මගින් මේ වන විට වළක්වා තිබෙනවා. ඒ වගේම බටහිර සහචරීන් හමුදා සහාය යුක්‍රේනයේ ආරක්ෂාව සඳහා ප්‍රධාන සාධකයක් ලෙස පවතී වෙනුවෙන් සඳහන් කරනවා අල් ජසීරා පුවත්සේවය. අල් ජසීරා පුවත්සේවය සඳහන් කරන ආකාරයට ජනාධිපති වොඩිමිර් සෙලෙන්ස්කි නිවේදනය කරලා තියෙන්නේ මේ වසරේ පංචේ තවත් ගුවන් සහ ගුවන් ආරක්ෂක මිසයිල සහ ගුවන් බෝම්බ සපයන බවයි. මෙම තීරණය ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රෝන් සමග දුරකථනයෙන් ඇමතුමකින් පසුව තමයි කරලා තියෙන්නේ. මෙම නව හමුදා ආධාරක රුසියානු දියුණුව එරෙහි වීමේ හැකියාව ශක්තිමත් කරනු ඇතැයි රුසියාව යුක්‍රේනය බලාපොරොත්තු වෙනවා. යුරෝපයේ පර නායකයින් වේගයෙන් මීටරි සූදානමක් මේ වන විට ඉල්ලා සිටමින් පවතිනවා. යුරෝපයේ නැවත සන්නද්ධ කිරීමට 2035 වෙනතෙක් බලා සිටීම ප්‍රමාණය වැඩි බව ඩෙන්මාර්ක් අගමැතිනි මෙට් ප්‍රෙන්ටන් අනතුරු අඟවලා තියෙනවා. න්‍යෂ්ටික අවදානම් ඇතුළුව වත්මන් ගෝලීය තර්ජන සඳහා ශනිකවම ක්‍රියාමාර්ග අවශ්‍ය බව එය අවධාරණය කරලා තියෙනවා.
යුරෝපයේ තවමත් ආරක්ෂාව සඳහා එක්සත් ජනපදයේ මත දැඩි ලෙස රඳා පවතින බවත් වඩාත් ස්වයං පෝෂිත විය යුතු බවත් ෆෙඩරික්සන් පවසලා තියෙනවා. ඒ වගේම ස්විට්සර්ලන්තයේදී ආරක්ෂක ප්‍රතිපත්තියට ප්‍රධාන වෙනස්කම් පත් කර ඇත. ඒ වගේම 2028 සිට හමුදා වියදම් සඳහා අතිරේක ස්විස් බැංක් බිලියන 31ක් ආයෝජනය කිරීමට ස්විස් රජය සැලසුම් කරමින් ඉන්නවා මේ වන විට. මෙම අරමුදල් ලැබෙන්නේ වසර 10ක් තුළ වැඩි වූ විකුණුම් බදු වලින් බව නිලධාරීන් විසින් පවසලා තියෙනවා. ලෝකයේ වඩාත් ස්ථාවර වී ඇති බවත් ජාතික ආරක්ෂාව ශක්තිමත් කිරීම දැන් ප්‍රමුඛතාවයක් බවත් නිලධාරීන් විසින් පවසලා තියෙනවා. රාජ්‍යතාන්ත්‍රික පෙරමුණේදී රුසියාව යුරෝපයේ සමග සම්බන්ධතා සම්බන්ධයෙන් සිය ස්ථාවරත්වය පැහැදිලි කර ඇත. සම්බාධක ඉවත් කර යුක්‍රේනයේ මිලිටරි ආධාර නතර කළහොත් පමණක් යුරෝපීය සංගමයේ සමග සමතා වැඩි දියුණු කළ හැකි බව රුසියානු නිලධාරීන් ඉතින් වස්ලයාවේ ඔස්ලෙනිකෝව් පවසලා තියෙනවා. ප්‍රධාන දේශපාලන එකඟ නොවීම තවමත් විසඳී නොමැති බව පෙන්නමින් යුරෝපීය රටවල් සාම උත්සාහයන් අඩපරණ ගන්න බවට ඔහු චෝදනා කළා තියෙනවා. ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රෝන් යුරෝපීය ස්වෛරභාවය සහ සහයෝගීතාවයේ වැදගත්කම මේ වන විට අවධාරණය කරමින් සිටිනවා. පැරිසියේ පැවති උත්සවයේදී කතා කරමින් ඔහු පැවසුවේ යුරෝපයේ ආර්ක්ටික් ආරක්ෂාව වැඩි තොරතුරු වලට එරෙහිව සටන් කිරීම සහ පරිසරය ආරක්ෂා කිරීම කෙරෙහි අවධානය යොමු කර යුතු බවයි. මැක්‍රෝන් එක්සත් ජාතීන් කෙරෙහි ප්‍රංශයේ කැපවීම නැවතත් තහවුරු කර අතර ජාත්‍යන්තර සහයෝගීතාවය දුර්වල කර හැකි විකල්ප ගෝලීය ව්‍යුහයන්ට සහභාගී වීම ඔය ප්‍රතික්ෂේප කළා තියෙනවා. මේ අතර රුසියාව සහ යුක්‍රේනය අතර සාම සාකච්ඡා දුෂ්කරව පවතිනවා. ඩොනෙට්ස්ක් කලාපය පිළිබඳ සාකච්ඡා තවමත් ප්‍රධාන අභියෝගයක් බව එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මාකෝ රුබියෝ පැවසුවේ බොහෝ ප්‍රදේශ රුසියානු පාලනය යටතේ මේ වන විට පවතින බැවින් නිසා. ඒ සමගම යුක්‍රේනයේ දැඩි ලෙස බලශක්ති අර්බුදයකට මේ වන විට මුහුණ දෙනවා. යටිතල පහසුකම් විනාශ කිරීම නිසා තමයි මෙම දැඩි බලශක්ති අර්බුදයට මුහුණ දීමට වෙලා තියෙන්නේ. ඒ වගේම කියව් නගර අධිපතිවරයා වාර්තා කළේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 20ට වඩා පහත වැටෙනු ඇතැයි අපේක්ෂා කරන අතර ශීත ඍතුවේදී සිවිල් වැසියන්ගේ ජීවිතය තවත් දුෂ්කර වන මහල් නිවාස ගොඩනැගිලි 100 ගණනක් උණුසුමකින් තොරව මේ වන විටත් මෙම ප්‍රහාර නිසා සහ විදුලිය නොමැති නිසා පවතින බවයි. එහෙනම් වීඩියෝ අවසානයේ දක්වා තමයි මේ ඇවිල්ලා ඉන්නේ. වීඩියෝ එක බලුවට ස්තුතියි. අපි මේ වගේ වීඩියෝ එකකින් හිටත් හම්බෙමු. එතකන් අනිවාර්යෙන් අපේ Legend of War YouTube channel එක subscribe කරන් යන්න මතක් කරන්නත් එපා. වීඩියෝ එක ඉතල බලාගෙන share කරන්න වගේම මේ වීඩියෝ එකට අනිවාර්යෙන්ම like එකක් දාගෙන යන්න මතක් කරන්නත් එපා. එහෙනම් අපි මේ වගේ වීඩියෝ එකකින් හිටත් හම්බෙනකන් goodbye.